තියෙනවා නේද? මගේ නැන්දගේ පුතා වුණත් මහා දෙව නැති වෙලාවට ගෙදර ගෙනපන් කියලා. දැන් ඔක්කොම හරි. කොයි අද නම් මට ඉඳලා විසුමක් වෙන්නේ. මේනවෝ. මේනවෝ. අනේ මම මේනවෝ. අනේ මම මේ සතුටින් හිටියා. ඉන්නකෝ මන් දොර අරින්නම්. ඉතින් ඔයා තාම එවිත් නෑනේ කෝ එන්න මයි අතුරිලෙන් බලාගෙන ඉන්නේ. අතුරිලතර පෙන්නනවා. ඉන්න ඕන් දොර අරිනවා. අත්‍ය හුන්නේ මට. අනේ අම්මේ. මගේ මකෝ. මකා තමයි මෙවර. ඇයි? දොරවල් ජනෙල් වහගෙන මොකද ගෑණි උඩ දාගෙන නටන්නේ කවදද දතුව? සතුටට? සතුටට කියනවා නෑ තෝ බරු කියන්න බා. නෑ මට දැනුණා නුඹ එන එක. මටත් නුඹ රාජමාලිගාවට ගිහපුවම කියන එක කතා. මිනිස්සු කියනවා මහා සේනාධිපතියා කියන්නේ මහා පුස්මිනි කියලා. පුස්මිනි. ඒක කොහොමද දන්නේ මම පුස්තරයක්ද කියලා? ඒක නම් මන් දන්නේ. ඉතින් ඇත්ත වෙන්න ඇතිනේ. මටත් ඇහිලා තියෙනවා සමහරව කියනවා. මොකද්ද? ඔය වඳ පීරිච්ච කෙහෙල් ගස් තියාගන්න එපා කපලා දාන්න. බල මිනිහෝ. එතකොට අරලා මයි 13 මාරම ගෙදරින්ද ගෙනාවේ. නැත්තම් ඔව් අත්ත තමයි ගම්මාසින් කියන එක. නුඹ පූස්පිනියෙක් තමයි. මොනවද? මේ එක්කෝ මම පුටුවක්වත් දෙන්න දෙද ගන්න. එතක පුටුව ඕනේ මට. එන රාජමාලිගාවෙන් පුටුවක් ගෙනාවද? අර දොර හදුවේ කවුද? ඒ ලොකු අයියානේ. ලොකු අයියා. ඒ කියන්නේ මම නැති අතර මේ ගෙදර මිනිස්සුත් එනවා. මේකනේ නුඹට කවදාකවත්ම බෑනේ මේ ගෙදර වැඩ කරන්න. නුඹ කැමති මනුගේ ගෙවල් වල වැඩ කරන්න. මාලෝ අනේ මකෝ මං ඔලු කණ්ඩ කැමති නංගි මාළු ඕනද අනේ චුට්ටක් ඉන්නේ වැලි මාපතානේ